ඇත්තටම මහා කස්සප මහරහතන් වහන්සේ අපේ ජීවිතේ අපේ රාගයට විසඳුම් හොයන අයට නැවතුම් පලක් වුණොත් කොයිතරම් හොඳද මහා කස්සප මුනිතු. කෙලෙස් වලින් අධික අයට කාමයට බරිත අයට කාශ්‍යප මහ සෑරදානන් වහන්සේ ගාල්ලා සොපුවේ සුවඳ මල් පුදලා අනේ මේ ගඳ ගහන කාමයෙන් මාව නිදහස් වෙලා මගේ හිත සුවඳ වේවා. පිරිසුදු වස්ත්‍රයක් පොදලා මගේ ජීවිතේ පිරිසුදු වේවා. සිසිල් පැම් පොදලා මගේ හිතේ රාග ගින්න රාග දැවිල්ල නෙවේවා. ඔයාටත් ඔයාගේ නරක වැඩ අතහැර ගන්න අමාරු නම් ඔයා සුවඳ මල් ටිකක් අරන් එන්න. ඇවිල්ලා මහා කස්සප මහරහත් තමන්ට සිල් කැඩුනා තමන් නරක කෙනෙක් කියලා හිතන්න එපා. ඔය සෑයට ඇවිල්ලා. සෑයට ඇවිල්ලා හිතන්න ස්වාමීනි මහා කස්සපයන් වහන්සේ ඔබ වහන්සේට රාගේ නැහැ. ඔබ වහන්සේගේ හිතේ පීඩාව නැහැ. ඔබ වහන්සේගේ හිතේ දැවිල්ල නැහැ. ඔබ වහන්සේගේ හිතේ අසහනය නැහැ. ඔබ වහන්සේගේ හිතේ අකීකරුකම නැහැ. කියලා අර තමන්ගේ අඩුපාඩු හිතන්න එපා. තමන් විඳින වේදනාව මහා කස්සප මුනිදුන්ට නෑ කියලා හිතලා මල් පුදන්න. පුදලා ඒ පින් බලයෙන් මටත් ඒ වාගේ ජීවිතයක් ලැබේවා කියලා පතන්න. ඔයාගේ අඩුපාඩුව ගැන දුක් වෙන්න එපා. ඔයා හිතන්න රහතන් වහන්සේට මේක පුළුවන් කියලා. පුළුවන් කියලා හිතා වඳින්න. රාගේ නෑ කියා වඳින්න රහතන් වහන්සේලාට. එතකොට අපිට එන රාග ගින්නත් එක්ක අපිට පුදුම හිතෙනවා බුදුරජාණන් වහන්සේ ගැන. පුදුම හිතෙනවා රහතන් වහන්සේලා ගැන. ඒ නිසා මිනිසුන්ට කෙලෙස් ගිනි නිවා ගන්න තමයි මේ ධාතු සෑවල් වැඩ සිටින්නේ. බෝධීන් වහන්සේලා වැඩ සිටින්නේ.